ආයුබෝවන් හැමෝටම ඉතිං සෑහෙන්න කාලෙකට පස්සේ මංතන මාස ගානකට තුර පස්සේ වීඩිය එකක් මේ අරගෙන එන්නේ යනකොට දැක්ක ලස්සන තැනක් නිසා මේ රෑවුනත් මේක වීඩිය එකක් කරගන්න හිතුන මට ඉතිං කාලෙකට පස්සේ මේ දැකපු තැන මේ මොකක්ද කියලම පෙන්න්නම් වාලට හරි නිස්කලංකයි මේ වෙලා මොකද මේ දැන් වෙලාවර නමය හමාරත් පහු ඉතිං මේ සයිප්‍රස් වල අයනාපාවල තියෙන ලස්සන තැනක් මෙතන අයනාපා විය් පොයින්ට් එක මම ඇවිල්ලින්නේ අයනාපා විය් පොයින්ට් එකට ඉතිං මාවනම් පේන්නේ නැතු ඇති ගොඩක් කරුවලයි මෙතන රයිට් අපි ඉස්සරහට ගිහිල්ල බලමු මේ විය් පොයින්ට් එක කොහොමද කියලා මමගේ තැනක්ද මේක කියලා රයිට් ඔන්න මෙතනින් තමයි විපොයින්ට් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ ඇත්තටම හරි ලස්සන මේක මේ රෑ නිසා මම මෙතනින් දවල් වෙලාවක තමයි යනකොට මම දැක්කේ ඉතින් මම හිතුවෙත් නෑ මේ තැන මෙච්චර ලස්සන ඇති කියලා මේ රෑට මෙතන මේ විශේෂයෙන් මේ ලයිට් දාලා තියෙන නිසා තමයි මේ ගොඩක් මේ ලස්සන මෙතන තියෙනවා ලස්සන හාට් එකක් ඉතිං ඔන්නහොම තමයි මේ විපොයින්ට් එකේ වටපිටාව අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ලස්සන ලයිට් වලින් කරපු ආට්ටුවක් එකක් තියෙන ලස්සන හාට් එකක් මම කලින් වීඩියෝ එකක් පෙන්නුවා මෙහෙම මේ දුඹුරු පාට මේ ගල් විශේෂයක් තියෙනවා ඒකෙන් කරපු ලස්සන නිර්මාණ ටිකක් තියෙනවා තැන් තැන් වල ස්ථානගත කළා චිල්ඩ්‍රන් පාක් එකකුත් තියෙනවා මෙතන එකත් හරි ලස්සනට තියෙනවා පිරිසිදුවට මෙතන අපිට විශේෂයෙන් මෙන්න මේකත් බලාගන්න පුළුවන් මේ අවුට්ඩෝර් එක්සර්සයිස් මැෂින්ස් කීපයක් තියෙනවා තව ඉස්සරහට ගිහිල්ලා බලමු මෙතන තව මොනවද තියෙන්නේ කියලා ඉස්සරහට ඇවිදගෙන එනකොට අපිට හම්බෙනවා මීමැස්සෙක්ද මොකෙක්ද කියලා හොයා ගන්න බෑ මේ යකඩ වලින් කරපු නිර්මාණයක් ඇත්තටම අයනාප ටවුන් එක හොඳට සම්පූර්ණයම බලාගන්න පුළුවන් තැන තමයි මෙතන දැම් මේ රෑ කරුවල නිසා අපිට මුහුද පේන්නේ නැහැ නමුත් මෙතන දවාල්ට සම්පූර්ණයම ඇතර වෙනකම්ම මුහුද පේනවා ඒවගේම සීසන් එක පටන් අරගෙන නැති නිසා ගොඩක්
තාම එලිය එහෙම ලොකුවට පේන්නේ නැහැ. හොටෙල්ස් සමහරක් සමහර හොටෙල්වල විතරයි ලයිට් වනත් දාලා තියන්නේ. ඉතින් ඇත්තටම දවල් වෙලාවකට આવොත් සම්පූර්ණ යනප ටවුන් එකම මෙතනින් බලාගන්න පුළුව.